ආයිබෝන් සුබ දවසක්. ඉතින් අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ සයිලන්සර් පැකින් එක කොහොමද හරියට දාගන්නේ කියලා. ඉතින් මුලින්ම ප්ලග් টොප් එක ගලව ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මේකේ නම් තියෙන 14 නට් දෙකක්. ඉතින් මේ නට් දෙක බැලන්ස් එකේ දෙපැත්ත බුරුල් කරගන්නවා. ඔයාලට ඔය හෙඩ් කවරේ මේ ඔහොම තියෙද්දි ගලවන්න අපහසු නම් කවරේ ඉවත් කරගන්න. එක එනකින් තියෙන මම නම් කවර ඉවත් කරන්නේ මේ විදිහට නට් දෙක බුරුල් කරගන්නවා. බැලන්ස් එකේ දෙපැත්ත සමාන්තරව බුරුල් කරගන්න. හයි කරනකොටත් එහෙමයි. දෙපැත්ත සමාන්තරව බැලන්ස් එකේ තද කරන්නේ. ඉතින් මේ නට් දෙක අහකටම ඉවත් කරගන්නේ නැහැ. අතින් බුරුල් කරගන්න පුළුවන් ගානට තියාගන්න. අතින් බුරුල් කරන ගානට තියාගත්තට පස්සේ අපේ සයිලන්සරේ මේ හරහට තියෙන සයිලන්සර් ඇනේ බුරුල් කරලා නට් එක ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ওই නට් දෙක අහකටම ගලවන්නේ. සයිලන්සර් ඇනේ ගලව ගන්න. ඉතින් ඔයාලට 13 බොක්ස් එකක් පාවිච්චි කරලා ගලව ගන්න පුළුවන්. හරි මේ විදිහට ගලවගෙන මම උතන තියෙන නට් එක ඉවත් කරගන්නවා. ඇනේ අහකට ගන්නෙ නෑ. ඇනේ අහකට ඔයාලා ඇනේ අහකට ගන්නවා නම් ආයෙ ඇනේ දාගන්න. ඊට පස්සේ දැන් බෝර් එකේ සයිලන්සර් නට් එක අතින් බුරුල් කරගෙන සයිලන්සරේ හරහට දාලා තියෙන ඇනේ ඉවත් කරගෙන අපි සයිලන්සරේ යකට ගන්නවා. මේ තියෙන්නේ මම කලින් ගිය වතාවේ මේකට ඔය තඹ වලලු දෙකක් දාලා තමයි සවි කරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් එකයි සවුත්තු වෙන්නේ. ඉතින් මේ යට එක කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට ගලවලා වෙන්නන්න. මේක නිකන් තැයිලා විතරයි තියෙන්නේ. කැඩිලා නැහැ. අර උඩ තිබිච්ච පැකින් එක විතරයි කැඩිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම එක තඹ වලල්ලයි අලුතෙන් ගෙන ආවේ. ඉතින් ඔයාලා මෙච්චර කාලයක් තනි වලල්ලක් විතරක් දාලා හයි කරා නම් ඔයාලා මේ පාර තඹ වලලු දෙකක් වෙළඳ පොලෙන් අරගෙන ඒ තඹ වලලු දෙකක් දාලා හයි කරගන්න. මේ විදියට මේ පේනවා තව ඔයාලට තව වලල්ලක් දාන්න ඉඩ තියෙනවා. ඒ නිසා වලලු දෙකක් දාලා හයි කරගන්න. ඉතින් මම කරන්නේ වලලු දෙක එකයිනේ සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වලල්ල විතරයි අපේ සවුත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පරණ වලල්ල යටට දාලා අලුත් වලල්ල විතරක් උඩින් දානවා. ඉතින් ඔයාලටත් මේ විදිහට කරන්න පුළුවන් ඊළඟ පාර. දැනට ඔයාලා මෙච්චර කාලයක් තනි වලල්ල නම් දැම්මේ මේ පාර ඔයාලා වලලු දෙකක් දාගන්න ඕනේ අලුතෙන්. ඊළඟ පාර ඉඳන් මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම කිව්ව දේ ඔයාලට පැහැදිලිද කියලා හිතනවා. මේ පේනවද? මේ විදිහට කරගත්තාම කාලයක් දුවන්න පුළුවන් බුරුල් වෙන්නේ නැහැ. හරි මම දැන් පේනවා මේ ඇනේට කොහොමද ඔසර් ටික දාගන්නේ කියලා. නැත්තම් ඔය ඇනේ බුරුල් වුණාමත් ඔයාලට ඒ කරදරයක්. මුලින් ෆ්ලැට් ඔසර් එකක් දාගන්නවා. ඊට පස්සේ ස්පින් ඔසර් එකක් දාගන්නවා. ආයෙ ඊට උඩින් ආයෙ ෆ්ලැට් ඔසර් එකක් දාගන්නවා. ඒ විදිහට තමයි සයිලන්සර් ඇනේ හයි කරගන්න ඕනේ. අපි දැන් බලමු සයිලන්සරේ වාහනේට නැවත සවි කරන විදිය. ඔයාලා වාහනේට සයිලන්සර් තියාගෙන මෙන්න මේ සයිලන්සර් ඇනේ දාගන්න. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලා අපි බෝර් එකට සම්බන්ධ කරගන්න ඕනේ සයිලන්සර් කට. මේ විදිහට තියලා අර අලු පාට පැකින්නේ මොකුත් දාන්නේ නැහැ. ඔයාලා මේ වලු දෙක විතරයි දාලා හයි කරගන්න. ඉතින් මේ නට් දෙක බැලන්ස් එකේ ඔයාලා තද කරගන්න ඕනේ. දෙපැත්ත මාරුවෙන් මාරුවට. එකපාර තද කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන සයිලන්සර් ඇනේ දාලා ඒකත් ඔයාලා බුරුලේ තියන්න. ඔය ඇනේ තද කරන්නේ අන්තිමට. සයිලන්සරේ හරියට කෙලින් තියලා තමා තද කරගන්න ඕනේ. මුලින් මේ නට් දෙක බැලන්ස් එකේ දෙපැත්ත මාරුවෙන් මාරුවට තමයි තද කරගන්නේ.
අතේ ගානට උඩරිම තද කරගන්න. අනවශ්‍ය ලෙස තද කරන්න එපා, පොටවල් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට කාලයක් දුවන්න පුළුවන්, ඉක්මනට බුරුල් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමා අපි සයිලන්සර් ඇනේ අතේ ගානට හොඳට තද කරගන්නේ. හරිද? මේ පේනවනේ සයිලන්සරේ හරියට කෙලින් තියලා තමා තද කරගන්න ඕනේ. ඔයාලා මතක් කරලා වාහනේ දවස් 3-4ක් දිව්වට පස්සේ මේ ඇන දෙක, මෙන්න මේ බෝර් එකේ ඇන නට් දෙක ආයෙ පොඩ්ඩක් තද කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ආයෙ බුරුල් වෙන්නේ නැහැ, කාලයක් දුවන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් නැවත ආයෙ ප්ලග් ටොප් එක අපි හයි කරගන්නවා. හරි, ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.